ආයිබෝන් සුබ දවසක් කියලා අදත් ඔය බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අරන් එන්නේ Photoshop ගැන බොහොම පුංචි වීඩියෝ එකක්. හැබැයි මේ පුංචි වීඩියෝ එක ඇතුලේ ඔයාට Photoshop වල නිර්මාණයක් කරද්දී ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් ඇතුළත් වෙනවා. ඒ තමයි කොහොමද ඔයා ඩිසයින් කරන ෂේප් එකකට හරි ඉමේජ් එකකට හරි Photoshop වල ඔයා ළඟ තියෙන ඔයා ආස කරන ෆොටෝ එකක තියෙන සංකීර්ණ ෆොටෝ එකක තියෙන හරි සරල ෆොටෝ එකක් වෙන්නත් පුළුවන්. ඒ ෆොටෝ එකේ තියෙන ඕනම තැනක තියෙන කලර් එකක් පික් කරලා අර ඔයා කලර් එකක් දාන්න බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ට් එකට හරි ඉමේජ් එකට හරි ඒ ෆොටෝ එකේ තියෙන කලර් එක කොපි කරන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්නේ. සරලව කිව්වොත් ඔයා ළඟ තියෙන ඉමේජ් එක ඕනම තැනක තියෙන කලර් එකක් තවත් ඔබ්ජෙක්ට් එකකට හරි ඉමේජ් එකකට හරි ඇප්ලයි කරන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්නේ. හොඳයි, දැන් මම Photoshop එකේ ඕපන් කරගෙන තියෙනවා මෙන්න මේ වගේ blank canvas එකක් සහ මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ එකක්. ඔයාලට මතක ඇති මම ඔයාලට කලින් කියා දුන්නා 100%ක්ම free sign up වෙන්නේ නැතුවම AI images generate කරන්න පුළුවන් tools කිහිපයක් ගැන. ඒ tools වලින් එකකින් තමයි මේ image එක මම generate කරගත්තේ. මේක AI image එකක්. ඔයා මේ දකින්නේ මේ AI image එකක්. හරි. එහෙමනම් බලමු අද මේ වැඩේ කොහොමද කරන්න කියලා. මම දැන් ඔයාලට කිව්වේ මේ image එකේ ඕනම තැනක තියෙන මෙන්න මේ ඔයාලට පේන මේ image එකේ ඕනම තැනක තියෙන කලර් එකක් ඔයාට අවශ්‍ය තැනට ගන්න කොහොමද කියලානේ. මම මේ වැඩේ පෙන්නන්න ලේසියෙන්ම ඔයාට ගන්න පොඩි shape එකක් අඳින්නම් මෙතන. මම rectangle එකක් අඳින්නම් ওই විදිහට. හරි. ඊට පස්සේ මේ rectangle එකට මම color එකක් apply කරන්න යන්නේ. මේ වගේ දෙයකට color එකක් apply කරද්දී ඔයා දන්නවා මෙතන color palette එකේ මෙන්න මෙතන තියෙන මේ icon එක උඩ click කරලා add layer style කියලා තියෙන. අන්න ඒ icon එක උඩ click කරලා color overlay කියන option එකට යන්න ඕන. මම කලින් videos වලින් ඔයාලට මේ ගැන කියා දීලා තියෙනවා. හරි. දැන් ඔයාලට මේක පැහැදිලිව බලා ගන්න ඕනේ හින්දා මම මේ වගේ මේ images දෙක පොඩ්ඩක් පැත්තකට කොහොම ඇද ගන්නවා මේ වගේ. ඔයාලට පැහැදිලිව මේ වැඩේ පෙන්වන්න. මම දැන් ඔයාලට කිව්වේ මෙන්න මේ image එකේ තියෙන ඕනම තැනක තියෙන color එකක් මෙන්න මේ shape එකට ගන්න කොහොමද කියලානේ. දැන් අපි මෙන්න මේ ආපු box එකේ මෙතන තියෙන මේ color blend mode කියන තැන set color of overlay කියලා සාමාන්‍යයෙන් object එකට color එකක් add කරන්නේ මෙතනින්. ඒක උඩ click කරනවා. click කරාට පස්සේ ඔයා මෙන්න මේ image එක උඩට යන්න ගියාට පස්සේ ඔයාට පේනවාද මේ බලන්න මේ color picker tool එක auto activate වෙලා තියෙනවා මේ බලන්න මේ තියෙන color picker tool එක auto activate වෙලා තියෙනවා කියලා. මේක හදිස්සියේ මෙහෙම activate වෙලා තිබුණ නැත්නම් ඔයා මෙන්න මෙතන tool box එකේ මෙන්න මෙතන පොඩ්ඩක් check කරලා බලන්න මේ තියෙන මෙන්න මේ color picker tool එක on වෙලා තියෙනවද කියලා. හරි. ඊට පස්සේ ඔයා මෙතන image එක උඩට එන්න. image එක උඩට ඇවිල්ලා ඔයා කැමති තැනක තියෙන color එකක් මෙන්න මේ වගේ තෝරලා click කරන්න. click කරාට පස්සේ බලන්න වෙන වැඩේ මෙන්න මෙතන තියෙන මේ image එකට ඒ color එක add වෙනවා. මම දැන් ඔයාලට පැහැදිලිව බලා ගන්න මේ images දෙක පොඩ්ඩක් ළඟට ගන්නම් මේ වගේ. මේ බලන්න මේ දැක්කද? ඒ image එකේ ඔයා කැමති තැනක click කරන්න. එතන තියෙන color එක image එකට apply වෙනවා පේනව නේද? මම හිතන්නේ මේක පැහැදිලි කරන්න ඔයාට තව උදාහරණ ගන්න ඕනේ නැහැ. මේක ඔයාට දැන් ඔයාගේ නිර්මාණයක් කරද්දී යොදා ගන්න පුළුවන් මේ උපක්‍රමය. හරි. ඊට පස්සේ ඔයාට අවශ්‍ය color එක මෙතන select කරලා දීලා මේ විදිහට මෙතන OK button එක click කරන්න. මෙන්න මේ අපු මේ box එකේ OK button එක click කරන්න. අවසානයේට මෙන්න මේ dialog box එකේ OK button එක click කරන්න. එතකොට මේ color එක මේකට apply වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ විදිහට ඔයා කැමති image එක තියෙන ඕනම තැනක තියෙන color එකක් තව තැනකට ගන්න. ඔයාට මේ දේ ප්‍රයෝජනවත් වුණා නම් like එකක් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම Photoshop ඉගෙන ගන්න ආස ඔයා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලාත් මම ඔයාට ආරාධනා කරනවා. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයා දන්න Photoshop ඉගෙන ගන්න ආස අනිත් අයටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම comment එකක් දෙන්න. ඔයාගේ අදහස් දක්වලා ඔයාගේ අදහස් වලින් මම ලොකු ශක්තියක් ගන්නවා කියලා හැමදාමත් මම ඔයාලට කියනවා. එහෙමනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. සුබ දවසක්. ජය වේවා ඔයාට.